ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ ටෙක්නොටොනිකෝ YouTube channel එකට. ඇත්තටම ටික කාලයකට පස්සේ තමයි මට මේ වීඩියෝ එකක් කරන්න ලැබුණේ. ඉතින් මම ආසාවෙන් හිටපු එකක් තමයි මේ ඩිජිටල් ක්ලොක් එකක් නිර්මාණය කරගන්න. මොකද ඒකෙන් මට පුළුවන් ඕන ප්‍රමාණයකට, ඒ කියන්නේ LED බල්බ් අපි උපයෝගී කරගෙන තව ඉලක්කම් ලොකු කරලා, ඒ කියන්නේ අර 7 සිග්මන්ට් ඩිස්ප්ලේ එක විදියටම අපිට LED පාවිච්චි කරලා ලොකුවට හදා ගන්න පුළුවන් ඕනම සයිස් එකකට අපිට කැමති විදියට. අන්න ඒ විදියට හදලා මේ ලොකු ඔරලෝසුවක් හදා ගන්න මගේ ආසාවක් තිබුණා, ඒ වගේ වොමනාවක් තිබුණා. ඒක නිසා මම මේ AliExpress එකෙන් මම ඕඩර් කරලා ගෙන්න ගත්තා. මේක ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ආසාවක් තියෙන කට්ටියට අලුතෙන් එකතු වෙලා ඉගෙන ගන්න අයට එහෙම ඉතින් ඇත්තටම ගොඩක් මේක වටිනවා. මේක ගෙනල්ලා මම ඒකේ බෝඩ් එක පරීක්ෂා කරලා සියලුම පරිපත රටාව ඔක්කොම මම ඇඳගත්තා. මේ ඒක ඇඳලා තියෙනවා. ඒකත් ඔයාලට ඒක මම මේ වීඩියෝ එක අතරතුර ඒක මම දාන්නම්. ඒක බලාගෙන පුළුවන් මේ අපිට සර්කිට් එකක් නිර්මාණය කරගන්න. එහෙනම් අපි බලමු ඒක කොහොමද එකලස් කරගන්නේ කියලා. මේ මගේ channel එක subscribe කරලා නැති යාළුවන්ට මගේ channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. මේක තමයි මම ගෙනාපු digital clock එකේ ඒ circuit එකේ board එක. මේකේ සියලුම උපාංගත් එක තමයි තියෙන්නේ. මේ පොඩි ප්ලාස්ටික් බොක්ස් එක ආවේ ටික. මේ 7 සිග්මන්ට් ඩිස්ප්ලේ එක වෙනුවට අපිට ඕනම සයිස් එකකින් මේ උපාංගය හදාගන්න පුළුවන් LED බල්බ් පාවිච්චි කරලා. ඉතින් ඒක හදාගන්න විදිය මම වෙනම වීඩියෝ එකකින් පසුව අරගෙන එන්නම්. මෙතනදී අපි උපාංග පරිපතයට පාසා ගැනීමේදී උසින් අඩු උපාංග ඉස්සර වෙලාම පාසා ගන්න ඕන. මොකද එතකොට අපි මේ මතු පිටත් එක්ක අනිත් පැත්ත හරවලා ගත්තාට පස්සේ මේ මතු පිටක තිබ්බට පස්සේ අපිට ඒවා වෙනම අල්ලා ගැනීමක්, තද කර ගැනීමක් සිදු කරගන්න ඇත්තටම අවශ්‍ය නැති නිසා. එතකොට මෙතන තියෙනවා උඩ IC 6ක් තියෙනවා. ඒ IC 6 ඉඳලා 7 සිග්මන්ට් ඩිස්ප්ලේ 6කට යන රෙසිස්ටර් ටිකක් තියෙනවා. එතන රෙසිස්ටර් තියෙනවා 42ක්. අපි මේ 42 මේ ඉස්සලම පාසගෙන ඉමු. දැන් මෙතන මේ ටික තියෙන එකම උසකින්නේ. එතකොට දැන් මේ ටික අනිත් පැත්ත හරලා තියාගත්තාම අපිට මොකක් හරි මතු පිටක් උඩ වෙනම අල්ලා ගැනීමක් කරන්න ඕනේ නැහැ. මේ දැන් මේ විදිහට අපිට අනිත් පැත්තෙන් පාසගෙන යන්න හරිම ලේසියි. අපි බලන්න ඕන බෝඩ් එකක පාස ගන්නකොට අර පෑස්සුම ඔරිජිනල් බෝඩ් එකකම තියෙන විදිහට ලස්සනට මේ තියෙන විදිහට ඒක පාස ගන්න හැම වෙලාවෙම වග බලා ගන්න ඕනේ. එතකොට තමයි ඒකේ ලස්සනක් තියෙන්නේ. එහෙම පෑසුවට පස්සේ මේ දිගට තියෙන පින් දිග වැඩි හරිය අපිට මේ විදිහට කපලා අයින් කරගන්න පුළුවන්. දැන් මම පාස ගන්න යන්නේ මේ IN4148 කියන ඩයෝඩ් ටික. ඇත්තටම මේ ටික හරිනම් ඉස්සර වෙලාම තමයි පාස ගන්න තිබුණේ. මේ ටික රෙසිස්ටර් වලට වැඩිය පොඩ්ඩක් උස අඩු නිසා ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. 0.5ක වගේ තමයි මේ උස අඩුවීමක් තියෙන්නේ මේ ඩයෝඩ් වලයි රෙසිස්ටර් අතර වෙනස. ඒකින්ද ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ටිකෙත් පෑසුවට පස්සේ මේ වගේ දිග වැඩි පින් එකේ දිග වැඩි කොටස කපලා ඉවත් කරගමු. මෙතන IC බේස් කපලා හදාගෙන තියෙනවා
7 segment display වලට ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවානේ දැන් පසුව මේකෙන් ලොකු ඉලක් 7 segment හදලා ඒ display හදලා ලොකු ඉලක්කම්මනේ ලොකු ඔරලෝසුවක් හදන්න මේ ඒ නිසා මේවට ප්ලග් කරලා මේ සියලුම LED lines වල output එළියට ගන්න පුළුවන් හින්දා තමයි IC base කපලා මේ විදිහට 7 segment display වලටත් දාගත්තේ. දැන් අපි IC වලට එන IC base ටික බෝඩ් එකේ සිදුරු වලට දාගමු. ඒ උපාංගයේත් අපි අතේ තියෙන උපාංගයේත් මේ කට් මාක් එක මෙතන පොඩි මාක් එකක් තියෙනවා. ඒ ඇඳලා තියෙන රූපේ අපේ IC base එකෙත් තියෙනවා. ඒ වගේම IC එකෙත් තියෙනවා ඒ වගේම කට් එකක්. ඒවා එකම පැත්තට හිටින විදිහට තමයි මේ රූප සටහනේ තියෙන විදිහට තමයි අපි දැන් මේ base එකත් ඒකට දාගන්න වෙන්නේ. නැත්තම් IC එකේ පින් මාරු වෙලා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා පසුව. ඒ කියන්නේ මේක නිර්මාණය කරගත්තට පස්සේ. එහෙනම් හරියට මේක IC එකේ එතන රූප සටහනේ පැත්ත බලලා IC base එක දාලා පාස ගන්න වෙනවා. ඊට පස්සේ මේ උපාංග ටිකත් අපි පාස ගමු මේ විදිහට. මේ පින් දෙක තියෙන විදිහට IC base කපලා හදාගත්ත කෑලි 4ක්. ඒ 4 තත්පර වලට එන LED වලට LED base විදිහට පාස ගන්න තමයි මම මේ විදිහට හදාගත්තේ. මේ බටන් එක විනාඩි හදාගන්නත් මේ බටන් එක පැය ගාන හදාගන්නත් තියෙන බටන් දෙක විදිහට තමයි දීලා තියෙන්නේ. මම මේ ඉතුරු කැපැසිටර් ටිකත් පාස ගන්නම්. එතකොට මේ 5 වෝල්ට් ලබා දෙන කනෙක්ටර් එක තමයි මෙතෙන්ට පාස්සන්න තියෙන්නේ. විනාඩි හදාගත්තට පස්සේ තප්පර බිඳුවේ ඉඳලා යන විදිහට හදාගන්න තියෙන ස්විච් එක. ඔව් දැන් අපි ඔක්කොම පාස්සගෙන තියෙන්නේ. අපි සියලු උපාංග ටික බේස් වලට දැන් ඇතුල් කරගමු. මේකේ පින් එක පොඩ්ඩක් මං දානකොට ඇද වෙලා ඒක හදාගමු. දැන් IC ටික බේස් වලට දාගන්නකොට හොඳට බලන්න ඕන අර අපි ඉස්සරලා බැලුවා වගේ බෝඩ් එකේ තියෙන පැත්තට තමයි අපි IC බේස් එක පාස ගත්තේ. දැන් බේස් එක තියෙන පැත්තටම මේ කට් එක බලලා IC එකේ ඒ පැත්ත බලලා තමයි අපි IC ටික දාගන්න ඕනේ. Thank you.
මේක තමයි මම මේ පරිපතය හොඳට බලලා අධ්‍යයනය කරලා ඇඳගත්ත මේ බෝඩ් එක ආධාරයෙන් ඇඳගත්තු පරිපතය. මේකේ කොළ පාටින් මම මාක් කරලා තියෙන টොප් ලේයර් එක, රතු පාටින් මාක් කරලා තියෙන බොටම් ලේයර් එකත්, නිල් පාටින් මම මැදට එන ලේයර් එකක් තියෙනවා. ඒ මිඩල් ලේයර් එකත් ඇඳලා තියෙනවා. මේක අපිට තනි ලේයර් එකකට හදාගන්න පුළුවන්. ගැටලුවක් නෑ ඒක. මේකට පවර් සප්ලයි එක දෙන්න තියෙන්නේ වෝල්ට් 5ක් තමයි. එතකොට මං ගාව තියෙනවා මේ පරණ ෆෝන් charge කරන charger එකක්. මේකේ වෝල්ට් 5යි මිලි ඇම්පියර් තියෙනවා 550යි විතර තියෙනවා. මේක ඇති වෙයි. මේක අපි බලමු. මේකෙන් පවර් සප්ලයි එක මේකට සම්බන්ධ කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේකට අපි සම්බන්ධ කරගමු. ස්විච් එක ඔෆ් කරලා මේකේ ධන ඍණ මම මේ ඉස්සරලා ඉඳලාම දන්නවා. මම මේකේ ධන එන්නේ සුදු පාට වයර් එකේ. අනිත් පැත්ත තමයි මේ ඍණ එන්නේ මේකේ. මේ මගේ charger මේ පරණ ෆෝන් charger වයර් එක. මේ යන දෙක බුරුල් කරලා අපි මේ වයර් දෙක දාලා හොඳට තද කරලා බලමු. මම දැන් charger එක ගහලා තියෙන plug එකේ switch එක on කරගන්නම් බලන්න. හරි, මම on කරා switch එක. වැඩ කරනවා. ගොඩක් හොඳයි වැඩ කරනවා. අවුලක් නැහැනේ. වැඩ කරනවා. මේකෙන් පැය හදන්න පුළුවන් කිව්වා වගේ. මේකෙන් විනාඩි එතනින් තප්පර නවත්තන්න පුළුවන්. මේ අර මං කිව්වා වගේ එකෙන් තියෙන තප්පර නවත්තන්න. මම උඩ ලයිට් එක ඔෆ් කරා පොඩ්ඩක්. මගේ උඩ ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එකට මේ එළිය පේන්නේ නැහැ හරියට. ඒක ඔෆ් කරපුවම තමයි පොඩ්ඩක් පැහැදිලිව පේන්නේ. මේකට අපිට පාට වෙනස් කරලා දාගන්නත් පුළුවන්. 7 සිග්මන්ට් ඩිස්ප්ලේ තියෙනවා පාට වලින්. සුදු පාට වගේ, කොළ පාට, රතු පාටයි වගේ ගන්න පුළුවන්. මෙතනින් පැය වෙනස් කරන්න පුළුවන්. දහ 20 22 23 1 2 3 4 5 ඒ වගේ. අපි බලමු. 3:24යි තියෙන්නේ වෙලාව දැන්. හවස 3:24යි. ඒ 3:24යි. මේකේ 12 පැය නැහැ. මේකේ ඉලක්කම් පැය දෙපැත්තේ තියෙනවා කියන්නේ එතන 24 පැය තියෙන. එතකොට මෙතන 15 වෙන්න ඕන. මේකෙන් පැය වෙනස් කරන්නේ, මේකෙන් විනාඩි වෙනස් කරන්නේ. මේ බටන් එකෙන් මෙතනින් නවත්තලා තියලා තත්පර, මෙතනින් තත්පර නවත්තලා තියලා ඊළඟ අපිට වෙලාව හදලා පටන් ගන්න වෙලාවට ඔන් කරන්න පුළුවන්. එතකොට තත්පර මුල ඉඳලා යනවා. දැන් ස්විච් එක ඔන් කරපුවාම තත්පර දුවනවා. ස්විච් එක ඔෆ් කරපුවාම තත්පර දුවන්නේ නැහැ. තත්පර බිංදු දෙකේ තත්පර නවත්තලා තියලා ඊළඟ විනාඩිය හදලා ඒ විනාඩියේදී ඔන් කරපු තත්පරේදී ඔන් කරපුවාම එතන ඉඳන් බිංදුවේ ඉඳලා යන අතර තත්පරත් හරියටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම්, මේක වැදගත්කමක් තියෙනවා කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක share කරන්න, යාළුවන්ටත් බලන්න. ඒ වගේම
බෙල් අයිකන් එක ඔබලා ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.